Hello guys, welcome back to Movies with Hush. ඉතින් හිතන්න හෙට උදේ හැරෙද්දී මුළු ලෝකෙම වතුරෙන් වැසී යන්න පටන් ගන්නවා. ගොඩබිමක් නැහැ, ගැලවීමක් නැහැ. මේක මනුෂ්‍ය වර්ගයාගේ අවසාන දවස් කීපය. ඒතේ අන්තිම මොහොතේදී අම්මා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් මොනා කරයිද? ඉතින් අද අපි බලන්න යන කතාව තමයි 2025 රිලීස් වුණ The Great Flood කියන කතාව. හැබැයි මේ ගං වතුර සම්බන්ධ කතාව ටිකක් ඉස්සරහට යනකොට මේක සාමාන්‍ය ගං වතුර සම්බන්ධ චිත්‍රපටයක් නෙමෙයි. මේ කතාව ඇතුලේ තාමත් ඩීප් සීක්‍රට් එකක් තියෙනවා. ඉතින් අපි බලමු කතාව කොහොමද කියලා. ඔනිතින් කතාව පටන් ගන්නේ ඇනා කියන මේන් කැරක්ටර් එකත් එක්ක. මෙයා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් පරීක්ෂකවරියක්. ඉතින් මෙයා ජීවත් වෙන්නේ එයාගේ පුතා ජා-ඉන් එක්ක. ඉතින් දවල්දේ හැමදේම සාමාන්‍ය විදිහට තමයි වෙන්නේ. සාමාන්‍ය දවසක් වගේ ගෙවිගෙන යනවා. හැබැයි එකපාරම තම දැඩි වර්ෂාවක් පටන් ගන්නවා. කවුරුත් ඉතින් මුලින් වැඩි මේ වැස්ස ගැන හිතන්නේ නැහැ. හැබැයි පැය කිහිපයක් ඇතුලේ මේ තත්ත්වය ටිකක් භයානක වෙන්න පටන් ගන්නවා. වතුර මට්ටම ඉතා වේගෙන් ඉහළ යන්න පටන් ගන්නවා. ඒක අඩි ගණක් නෙමෙයි මීටර් ගණන් වලින් මුළු නගරෙම වතුරට යට වෙනවා. ගොඩනැගිලි කියලෙනවා. වාහන පාවෙනවා. ඊට මිනිස්සු බේරගන්න කියලා කෑ ගහන සද්ද හැමතැනින්ම ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඇනා කොහොම හරි යගේ පුතත් අරගෙන ඒගොල්ලෝ ජීවත් වෙන ෆ්ලැට් එකේ ඉහළට දුවනවා. ඉතින් මෙතන කට්ටිය පොර කනවා, ඉස්සරහට යන්න බැරි වෙනවා. ඉතින් කොහොම හරි මේ වෙලාවේදී ඇනාට හම්බ වෙනවා හීජෝ කියන ආරක්ෂක නිලධාරියෙක්. ඔහු කියන දේ ඇනාට විශ්වාස කරන්නත් බැරි වෙනවා. ඒ තමයි වසර ගණනාවකට කලින් රජයෙන් මේ විනාශය ගැන දැනගෙන හිටියා. ඇන්ටාර්ක්ටිකාවට වැටුණු ග්‍රාහකයක් නිසා ලෝකෙම ගම් වතුරට යට වෙන බව ඒගොල්ලෝ දැනන් හිටියා. හැබැයි ඒ කියන්නේ ජනතාවට කිව්වේ නැහැ. ඒ වෙනුවට රහසිගතව මනුෂ්‍ය වර්ගයා බේරගන්න ගොඩාක් ප්‍රොජෙක්ට්ස් ආරම්භ කළා තිබ්බා කියලා තමයි මේ හීචෝ කියන ආරක්ෂක නිලධාරියා ඇනාට කියන්නේ. ඉතින් මේ කතාව මෙහෙම ටික ටික ඉදිරියට යද්දී අපිට ඇනාගේ අතීතය පොඩ්ඩක් පෙන්නනවා. ඉතින් මෙයාගේ හස්බන්ඩ් මිය ගිහිල්ලා ඒත් ගම් වතුරක් ඇතුලේ වාහනය ඇතුළට වෙලා හීර වෙලා තමයි හස්බන්ඩ් මැරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අන්තිම මොහොතේ ඔහු ඇනාට කියන්නේ එයාව බේරන්න try කරන්න එපා. පුතාව අරගෙන මෙතනින් පැනලා යන්න කියලා. ඉතින් මේ මතක තාමත් ඇනා කොළුවේ හොල්මන් කරමින් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම කොහොම හරි මේ ආරක්ෂකයාත් එක්ක ඇනා ගොඩනැගිලි වහලට කිට්ටු වෙනකොට මෙතනදී තවත් විශාල රහසක් කෙලි වෙනවා. ඒ ජයන්ට් කියන්නේ ඇනාගේ ඇත්තම ජීව විද්‍යාත්මක පුතා නෙමෙයි. එයාව කෘතිමව නිර්මාණය කරපු දරුවෙක්. ඒ කියන්නේ AI සහ මනුෂ්‍ය හැඟීම් පිළිබඳ එක්තරා පරීක්ෂණයක කොටසක් තමයි මේ ඇනත් එක්ක ඉන්න ජයන්ට් කියන දරුවා කියලා හිනෙනවා. ඉතින් මේක ඉදි වුණාට පස්සේ ඇනාගේ මුළු ලෝකෙම මෙතනින් කඩා වැටෙනවා වගේ වෙන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මෙතෙන් එකපාරම ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පැමිණෙනවා. ඉතින් මේගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන ඇනා විතරයි. කොහොම හරි මෙතනදී හීජෝ ඝාතනය වෙනවා. ඉතින් ඒ වගේම ඇනා කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගතයට මේ වෙලාවෙත් තමතු වැදගත් පරීක්ෂකවරියක්. ඒ වගේම ජයින්ගේ මතකයන් සහ දත්ත වෙනම ගබඩා කරන්න යනවා කියලාත් මෙතනින් අපිට පෙන්නනවා. ඉතින් කොහොමද මේ සිට් එක ඇනාව බලෙන්ම රොකට් එකට අරන් යනවා පෙන්නනවා. ඉතින් කොහොමද මේ රොකට් එක ගුවන්ගත වෙන්න හදද්දිම රොකට් එකට ඇවිල්ලා වදිනවා මොකක් හරි කෑල්ලක්. ඊට පස්සේ මෙතනින් හැමදේම අඳුර වෙනවා පෙන්නනවා. ඔන්න කොහොමද එකපාරම ඇනා ආයෙමත් ඇහැරෙනවා. අර මුලින් ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඇහැරුණා විදියට. ඉතින් බලද්දි කතාවේ මුලට ඒ දවසේ මුලට ආයෙම ඇවිල්ලා. ආයෙමත් ගම් වතුරෙන් පටන් ගන්නවා. ඒ වගේම ආයෙමත් මේ ඇනා ජයින්ව බේරගෙන යාව අරගෙන ගම් වතුරෙන් බේරෙන්න පලා යනවා පෙන්නනවා. ඉතින් මෙතන තමයි මූවි එකේ ලොකුම ට්විස්ට් එක පටන් ගන්න. ඉතින් මේ වෙලාවේදී ඇනාට එකම දේවල් නැවත වෙනවා. සමහරවිට ජයින් අතුරුදහන් වෙනවා. සමහරවිට ඇනා මැරෙනවා. සමහරවිට හීජෝ මැරෙනවා. ඉතින් හැම වෙලෙම කතාව ටික ටික වෙනස් වෙනවා. හැබැයි රිසල්ට් එක එකයි. ඒ තමයි අසාර්ථක වීම, වෙන්වීම සහ මරණය. ඉතින් එක අවස්ථාවකදී මේ ඇනාට ජයින් විසින් ඇඳපු චිත්‍ර දාස් ගානක් හම්බ වෙනවා. ඉතින් හැම චිත්‍රයක්ම පොඩ වෙනස්. හැබැයි හැම එකක්ම එකම සිදුවීම් වල වෙනස් ආකාරයක්. ඒ වෙලාවේ ඇනාට තේරෙනවා මේ දේවල් නැවත සිදු වෙමින් පවතිනවා. ඒ වගේම ජයින් ඒ ගැන දන්නවා. ඉතින් ජයින් මේ චිත්‍ර වලින් කරන්නේ මේ සම්බන්ධයෙන් ඇනාට මෙසේජ් එකක් යවන එක කියන එක ඇනාට තේරෙනවා. ඉතින් අවසානයේදී තමයි මේ චිත්‍රපටයේ ලොකුම ට්විස්ට් එක වෙන්නේ. ඉතින් අපි මේ මුලින්ම දැකපු කතාව විතරයි ඇත්තටම උනේ. ඊට පස්සේ
අපි දැකපු හැමදේම සිමියුලේෂන් එකක් ගැන. ඉතින් කොහොමද ඇත්ත ජීවිතයේදී අර රොකට් එක කඩා වැටුණාට පස්සේ ඇනාට බරපතල විදිහට තුවාල වෙනවා. ඉතින් මැරෙන්න පෙර එයාගේ මතකයේ සහ වේදනාව AI සිස්ටම් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න එකඟ වෙනවා. ඉතින් කොහොම හරි මනුෂ්‍ය වර්ගයා නැවත ගොඩනැගීම සඳහා සයින්ටිස්ට්ලා එකක් එකතු වෙලා ඉමෝෂන් එන්ජින් කියන ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කරනවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේ අරමුණ තමයි AI වලට සැබෑ මනුෂ්‍ය හැඟීම් ඉගැන්වීම. ඉතින් මේ වෙලාවේ ඒගොල්ලෝ යූස් කරන්නේ අර ඇනාගේ මතකයන් ටික. ඒ අම්මා කෙනෙකුගේ ආදරේ, දුක, බය, ඒ වගේම කැපවීම. ඉතින් මේ හැමදේම AI වලට ඉගන්වන්න ඒ ඇනාගේ මතකයන් නැවත නැවත ක්‍රියාත්මක කරනවා. ඉතින් සිමියුලේෂන් විශාල ප්‍රමාණයක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. අන්තිමේදී ඇනා නිවැරදි තීරණය ගන්නවා. ඒ තමයි මනුෂ්‍ය වර්ගයා ගැන, සම්පූර්ණ මනුෂ්‍ය වර්ගයා ගැන හිතනට වඩා එයාගේ පුතා වෙනුවෙන් ඇනා ආදරෙන් ක්‍රියා කරන්න පටන් ගන්නවා. එතනදී මේ සිස්ටම් එක තේරුම් ගන්නවා සැබෑ මනුෂ්‍යත්වය කියන්නේ හැඟීම්, ආදරය සහ බැඳීම් කියන දේවල් කියලා. ඉතින් මේ වගේන් තොරව මනුෂ්‍යත්වය කියලා දෙයක් නැහැ කියලා. ඉතින් කොහොමද ෆිල්ම් එක අවසානයේදී ඇනා සහ ජයින් අලුත් ශරීර වලින් නැවත ඉපදෙනවා. ඒගොල්ලොන්ගේ මතකයන් ආරක්ෂිතව ගබඩා කරලා. හැබැයි පෘථිවිය තාමත් විනාශ වෙමින් පවතින්නේ. හැබැයි ජීවිතය නැවත ආරම්භ වෙන්න පුළුවන්. ඉතින් අපි අවසානයේදී දකිනවා තවත් යානා කීපයක් පෘථිවිය දෙසට පැමිණෙනවා. ඒ අලුත් මනුෂ්‍ය වර්ගයක ආරම්භයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් AI වලින් නැවත නිර්මාණය කරන ලද මනුෂ්‍යත්වයේ නව පරපුරක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙතනින් තමයි මේ කතාව ඉවර වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති The Great Flood කියන්නේ සාමාන්‍ය විදිහට දෙන ගම් වතුර සම්බන්ධ චිත්‍රපටයක් නෙමෙයි. මේක මනුෂ්‍යත්වය, ආදරය, කෘත්‍රිම බුද්ධිය සහ ජීවිතය අර්ථය ගැන ප්‍රශ්න කරන චිත්‍රපටයක්. අන්තිම ටික තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු නෑ. හැබැයි එක දෙයක් පැහැදිලි තමයි. මුළු ලෝකෙම විනාශ වුණත් සැබෑ ආදරය, සැබෑ මනුෂ්‍ය හැඟීම් කියන දේවල් විනාශ කරන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ මේ මූවි රිකැප් එකට කැමති නම් channel එක subscribe කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න මේ මූවි එක share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි මේ වගේ තවත් ලස්සන මූවි එකක් සම්බන්ධයෙන් හමු වෙමු. එතකන්